ආයුබෝවන් අදත් ආදරයෙන් පිළිගන්න ඕගොල්ලෝගේ Universal Spoken English YouTube channel එක සඳහා අලුත් පාඩමකින් day to day English verbs දෙවැනි පාඩම අපි අද ඉගෙන ගන්න යන්නේ. ඕගොල්ලෝ අපි මීට කලින් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ආදරෙන් like එකක් comment එකක් දාන්න අමතක කරන්න එපා. අපි ඉගෙන ගන්නේ මේ පාඩම් මාලාවක් තමයි day to day English verbs පාඩම් මාලාවේ verb ටිකක් ඉගෙන ගන්නවා. ඒකට අදාළ උදාහරණ සහිතව. අපි බලමු අද මොනවද මේ ඉගෙන ගන්න තියෙන්නේ කියලා. වයස් ભેදකින් තොරව ඉංග්‍රීසි මුල සිට ඉගෙන ගන්න Universal Spoken English YouTube channel එකත් එක්ක එකතු වෙන්න. read කියවයි කියවනවා read කියවයි කියවනවා I read every day මම හැමදාම කියවනවා I read every day මම හැමදාම කියවනවා you read well ඔබ හොඳින් කියවයි you read well ඔබ හොඳින් කියවයි කියවනවා කියලා කියන්නත් පුළුවන් we read together අපි එකට කියවයි we read together අපි එකට කියවයි අපි එකට කියවනවා කියන්නත් පුළුවන් they read fast ඔවුන් වේගෙන් කියවනවා they read fast ඔවුන් වේගෙන් කියවනවා children read happily ළමයි සතුටින් කියවයි children read happily ළමයි සතුටින් කියවයි ඊළඟ පදය write ලියයි ලියනවා write ලියයි ලියනවා I write every day මම හැමදාම ලියනවා I write every day මම හැමදාම ලියනවා you write well ඔයා හොඳට ලියනවා you write well ඔයා හොඳට ලියනවා we write together අපි එකට ලියන්නෙමු we write together අපි එකට ලියන්නෙමු they write fast ඔවුන් වේගෙන් කියවනවා සමාවන්න they write fast ඔවුන් වේගෙන් ලියනවා they write fast ඔවුන් වේගෙන් ලියනවා children write happily ළමයි සතුටින් ලියනවා children write happily ළමයි සතුටින් ලියනවා play ක්‍රීඩා කරයි ක්‍රීඩා කරනවා I play every day මම හැමදාම ක්‍රීඩා කරයි නැත්තම් ක්‍රීඩා කරනවා I play every day මම හැමදාම ක්‍රීඩා කරනවා you play well ඔබ හොඳින් ක්‍රීඩා කරනවා you play well ඔබ හොඳින් ක්‍රීඩා කරනවා we play together අපි එකට ක්‍රීඩා කරනවා we play together අපි එකට ක්‍රීඩා කරනවා කරයි කියන්නත් පුළුවන් ඉතින් හරිම ලේසි නේද මේ වාක්‍ය රටා මේ වචන එක්ක පුරුදු වෙන්න මේ වාක්‍ය අහනකොට ඔයගොල්ලන්ට ඉබේටම ඒ ක්‍රියාපද වලට අවශ්‍ය වාක්‍ය Tamanටම ගැලපිලා එනවා they play fast ඔවුන් වේගයෙන් සෙල්ලම් කරනවා they play fast ඔවුන් වේගයෙන් සෙල්ලම් කරනවා children play happily ළමයි සතුටින් ක්‍රීඩා කරනවා children play happily ළමයි සතුටින් ක්‍රීඩා කරයි run ඊළඟ ක්‍රියාපදය run දුවනවා I run every day මම හැමදාම දුවනවා I run every day මම හැමදාම දුවනවා you run well ඔබ හොඳින් දුවනවා you run well ඔබ හොඳින් දුවනවා නැත්තම් ධාවනය කරනවා කියලා කියන්නත් පුළුවන් we run together අපි එකට දුවනවා we run together අපි එකට දුවනවා they run fast ඔවුන් වේගෙන් දුවනවා they run fast ඔවුන් වේගෙන් දුවනවා children run happily ළමයි සතුටින් ධාවනය කරනවා එහෙම නැත්නම් දුවනවා children run happily ළමයි සතුටින් ධාවනය කරනවා දුවනවා ධාවනයට වඩාත් උචිත වන්නේ දුවනවා කියන එක jump පනින්න jump පනින්න I jump every day මම හැමදාම පනිනවා I jump every day මම හැමදාම පනිනවා you jump well ඔයා හොඳට පනින්න you jump well ඔයා හොඳට පනින්න we jump together අපි එකට පනිනවා we jump together අපි එකට පනිනවා they jump fast ඔවුන් වේගෙන් පනිනවා they jump fast ඔවුන් වේගෙන් පනිනවා children jump happily ළමයි සතුටින් පනිනවා children jump happily ළමයි සතුටින් පනිනවා sing ගායනා කරයි ගායනා කරනවා sing ගීත ගායනා කරනවට කියන්නේ sing I sing every day මම හැම දිනකම ගායනා කරයි
I sing every day. මම හැම දිනකම ගායනා කරනවා. You sing well. ඔබ හොඳින් ගායනා කරනවා. You sing well. ඔබ හොඳින් ගායනා කරනවා. We sing together. අපි එකට ගායනා කරනවා. කරයි කියන්නත් පුළුවන්. We sing together. අපි එකට ගායනා කරනවා. They sing fast. ඕන් ඉක්මනින් වේගයෙන් ගායනා කරනවා. They sing fast. ඕන් ඉක්මනින් ගායනා කරනවා. Children sing happily. ළමයි සතුටින් ගායනා කරයි. Children sing happily. ළමයි සතුටින් ගායනා කරයි. Dance. නටයි නටනවා. Dance. නටයි නටනවා. I dance every day. මම හැම දිනකම නටනවා. I dance every day. මම හැම දිනකම නටනවා. නටයි කියන්න පුළුවන්. You dance well. ඔබ හොඳින් නටයි. You dance well. ඔබ හොඳින් නටයි. We dance together. අපි එකට නටයි. We dance together. අපි එකට නටයි. They dance fast. ඕන් ඉක්මනින් නටයි. They dance fast. ඕන් ඉක්මනින් නටයි. Children dance happily. ළමයි සතුටින් නටයි. Children dance happily. ළමයි සතුටින් නටයි. ඊළඟ ක්‍රියාපදේ work. වැඩ කරයි. වැඩ කරනවා. වැඩ කරයි. work. I work every day. මම හැම දිනකම වැඩ කරනවා. I work every day. මම හැම දිනකම වැඩ කරනවා. You work well. ඔබ හොඳින් වැඩ කරනවා. You work well. ඔබ හොඳින් වැඩ කරනවා. We work together. අපි එකට වැඩ කරනවා. We work together. අපි එකට වැඩ කරනවා. They work fast. ඕන් ඉක්මනින් වැඩ කරයි. They work fast. ඕන් ඉක්මනින් වැඩ කරයි. වේගය වැඩිද මේ යන? Children work happily. ළමයි සතුටින් වැඩ කරයි. Children work happily. ළමයි සතුටින් වැඩ කරයි. Study. අධ්‍යයනය කරනවා, පාඩම් කරනවා. මේ දෙකටම කියන්න පුළුවන්. I study every day. මම හැම දිනකම අධ්‍යයනය කරනවා. මම හැම දිනකම පාඩම් කරනවා. I study every day. මම හැම දිනකම අධ්‍යයනය කරනවා. එහෙම නැත්නම් පාඩම් කරනවා කියන්නත් පුළුවන්. You study well. ඔබ හොඳින් අධ්‍යයනය කරනවා. You study well. ඔබ හොඳින් අධ්‍යයනය කරයි. We study together. අපි එකට අධ්‍යයනය කරයි. We study together. අපි එකට අධ්‍යයනය කරයි. පාඩම් කරයි කියන්න පුළුවන්. They study fast. ඕන් ඉක්මනින් අධ්‍යයනය කරයි. They study fast. ඕන් ඉක්මනින් පාඩම් කරයි කියන්නත් පුළුවන්. Children study happily. ළමයි සතුටින් අධ්‍යයනය කරයි. Children study happily. ළමයි සතුටින් අධ්‍යයනය කරයි. Cook. උයයි. Cook. උයයි. උයනවා කියන්නත් පුළුවන්. ඉතින් හරිම ලේසි නේද මේ වාක්‍ය ඔයගොල්ලෝ ක්‍රියාපද English verbs ඉගෙන ගන්න. ඒ කියන්නේ ඒවා කනට ඇහෙනකොට තමයි පුළුවන් තරම් ඔයගොල්ලෝගේ vocabulary එකතු වෙලා ඒක හොඳට කියවන්න පුළුවන් ඉන්නේ. ඔයගොල්ලෝ මේක නිතර නිතර අහනකොට මේ වාක්‍ය රටාවල් ඔයගොල්ලන්ට හුරු වෙනවා. නිකන් අපි grammar ඉගෙන ගත්තට කිසිම තේරුමක් නැහැ. දැන් අවුරුදු 13ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා ඔයගොල්ලෝ grammar ඉගෙනගෙන තිනවා. ඉතින් මේවා අර කනට ඇහෙන්නේ නැති හින්දා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ අපිට කාටවත් ඉංග්‍රීසි බැරි. ඉතින් ගොඩක් අයට මේ වාක්‍ය අහගෙන ඉන්නකොට ඒ වාක්‍ය රටාවල් ඉබේම හුරු වෙනවා. ඔයගොල්ලෝ මේ වචනත් එක්ක උදාහරණ අහන්න. මේ ප්ලේලිස්ට් අහන්න. මේ වගේ තව ප්ලේලිස්ට් කීපයක්ම තියෙනවා අපේ channel එකේ. ඒවට එකතු වෙලා ඒව අහන්න. එහෙනම් අපි බලමු මොකක්ද ඊළඟට තියෙන්නේ කියලා. I cook every day. මම හැම දිනකම උයයි. I cook every day. අපි මම හැම දිනකම උයයි. You cook well. ඔබ හොඳින් උයයි. You cook well. ඔබ හොඳින් උයයි. We cook together. අපි එකට උයයි. We cook together. අපි එකට උයයි. They cook fast. ඕන් ඉක්මනින් උයයි. They cook fast. ඕන් ඉක්මනින් උයයි. Children cook happily. ළමයි සතුටින් උයයි. Children cook happily. ළමයි සතුටින් උයයි. Children cook happily. ළමයි සතුටින් උයයි. ඉතින් බොහොමත්ම ස්තුතියි අපිත් එක්ක එකතු වෙලා හිටියට. අපේ channel එක subscribe කරන්න. ඔයගොල්ලෝගේ ලස්සන comment එකක් තියන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ playlist එකත් එක්ක එකතු වෙන්න. තව ඔයගොල්ලන්ට අවශ්‍ය දේවල් තියෙනවා නම් අපිට comment එකක් දාන්න. ගොඩක් ස්තුතියි. එහෙනම් ජය වේවා. සුබ දවසක්.